හලෝ යාළුවනේ. අද ඔයාලා ඉගලා තින්නේ වෙනස්ම වර්ගයේ වීඩියෝ එකක්. අපේ කැම්පස් එකේ ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් මම ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ අද මේන් ඉවෙන්ට් එකක් තියෙනවා. ඒක නම එක්ස්පෝෂන්ස්. ඒක වෙන්නේ මෙතනදී ඉස්සරහට. ඉන්නවා මේ ෆයිනෑන්ෂියල් කෝඩිනේටර් අපේ ඉවෙන්ට් එකේ. මොනවද එක්ස්පෝෂන් එක ගැන කියන්න තියෙන්නේ? එක්ස්පෝෂන් කියන්නේ යුනිවර්සිටි එකකින් කරන ලොකුම බිස්නස් මැගසින් එක. ලංකාවේ තියෙන යුනිවර්සිටි එකකින් කරන ලොකුම බිස්නස් මැගසින් එක. අපේ කැලණිය MIT එක ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් කරන ඒක තමයි එක්ස්පෝෂන් කියන්නේ. කැලණිය යුනිවර්සිටි එකකින් කරන හොඳම සහ ලොකුම බිස්නස් මැගසින් එක. හරි මෙතන දැනගන්න. එච්චර අපි යනවා. යන් යාළුවනේ බලන්න එක්ස්පෝෂන් මේක තමයි 8 එක බිල්ඩින් එක. මේකේ උඩම තත්ත්වයේ තමයි ඔඩිටෝරියම් එක තියෙන්නේ. යමු බලන්න. ආවනේ. And with me, like, this is the 20th step that we have taken throughout this magazine journey. Of course, the second decade. The second decade, it is not something like, would you think like a different kind of a department would be doing for the 20th consecutive time? Well, not at this potential, of course. So, let's officially move on to the gateway of this 20th infusion of Exposition Issue 20. මේක තමයි යාළුවනේ අපි මේක තියෙන්නේ. මම ඔයාලට දාන්නම් පහළ ලින්ක් එක දාන්න. බාවලත් කීවර බලන්න. Assistant what? The classroom that you get what you need to get from a university. It's from way outside of the classroom. හලෝ දනුක. මේ අපේ මේ වීඩියෝ එඩිටර්. සසිකාගේ වෙබ් එක වෙනනම් මේ අපේ වෙබ් එක කොහොම කරවන්නේ? ඔය තියෙන එන්න තමයි අපේ සචිකගේ වෙබ්සයිට් එක හද. හලෝ චින්ත. මොකද කාට දෙන්නද ඔබ ගත්තේ? මේකද? හා? මේක දෙන්න ගත්තේ ඕනේ අපේ පන්තිවල කියන්න බෑ රසක්. හරි හරි. මේ තමයි ඉන්නේ අපේ චීෆ් එඩිටර්.
කියන්න බලන්න මොකද්ද දැන් ඉවර වෙලා එක්ස්පෝෂන් එක. දාඩි කියන්න ඕන හරි. දාඩි වට සතුටුද දැන් ඉවර ඉවෙන්ට් එක හරි මේ ඉන්නේ අනිත් අපේ චීෆ් එක. දානුක ඔයාගේ මොකක්ද අමුතර? එක්ස්පෝෂන් ඉවරයි. අපේ දැන් ඉන්න කට්ටියට නටන්න ඩීජේ එක ලෑස්ති කරලා තිනවා. ඒකට යනද? කනිෂ්ක ඉවරයි කියලා කියන්නේ වීඩියෝ එක ඉවරයි කියලා.